දවසක් හැමෝටම මං හිතනවා මේක බලන ගොඩක් දෙනෙක් 11 පෝටල් එක දවසේ තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් විශ්වයට මුදා හරින්නද කියලා. සමහර අයට දැනටමත් තමන් කරපු ප්‍රාර්ථනාවන් ඉටු වෙලා ඇති. තවත් සමහර අය බලාගෙන ඉන්නවා ඇති තමන්ගේ ප්‍රාර්ථනාවන් ඉටු වෙනකම්. තවත් සමහර දෙනෙක්ට ඒ දවස් මග ඇරෙන්නත් ඇති. වුණා කියලා පොඩ්ඩක්වත් පසුතැවෙන්න එපා. 11 වගේම ඉතාමත් ප්‍රබල පෝටල් එකක් 12 දිනේත් ඕපන් වෙනවා. ඒ නිසා එදා ප්‍රාර්ථනාවන් කරපු අයටත් නොකරපු අයටත් ඕනම කෙනෙක්ට පුළුවන් මේ 12 පෝටල් එක දවසේ තමන්ගේ ප්‍රාර්ථනාවන් ඉටු කරගන්න. අවශ්‍ය ඕනම යහපත් බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් විශ්වයට කියන්න පුළුවන් ඔයාලට එදාට. දවසේ ඉතාමත් ප්‍රබල දවසක්. ඔයාලට පුළුවන් මේ මාස 12 වෙනිදා දහවල් 12:12ට ඔයා කැමති ඕනම ආකාරයකට ඔයාගේ ප්‍රාර්ථනාව විශ්වයට මුදා හරින්න. ඔයාලට පුළුවන් කැමති නම් විශ්වාකර්ෂණයේ තියෙන මැනිෆෙස්ටේෂන් මෙතඩ් එකක් උනත් අනුගමනය කරන්න පුළුවන්. පෝටල් එක ගොඩාක් ප්‍රබලයි. ඉතින් ඔයා ධනාත්මක මනසකින් යහපත් ප්‍රාර්ථනාවක් කරනවා නම් අනිවාර්යයෙන්ම විශ්වෙන් ඒක ඉක්මනින්ම ඉටු කරලා දෙනවා. මම අද පුංචි මෙතඩ් එකක් කියලා දෙන්නම් 12 පෝටල් එක දවසේදී ඔයාට කරන්න. ඒක තියාගන්න මේ ප්‍රාර්ථනාවන් කරද්දී මනස ඉතා සංසුන්ව තියාගන්න ඕනේ. ආනාපාන සති භාවනාව වගේ පොඩි භාවනා ක්‍රමයක් අනුගමනය කළා මුලින්ම පුළුවන් ඔයාගේ මනස සංසුන් කරගන්න. ඒ වගේම ඔයා ඉන්න වටපිටාවත් ඊටාම සංසුන් නිස්කලංක වෙනවනම් ඊටමත් හොඳයි. නුකුරක් පත්තු කරලා වටපිටාව සුවඳවත් කරගන්න. එතකොට ඔයාගේ මනසත් හරිම සැහැල්ලු වෙනවා. ඊට පස්සේ සුදු පාට කොලයක් අරගෙන ඒකේ 1 ඉඳලා 12 වෙනකන් ඉලක්කම් ලියන්න. අංක කරන්න 1 සිට 12 දක්වා. මේ විදියට ලියන්න. පස්සේ හිතින් විශ්වයට ස්තුති කරලා ඔයාගේ ප්‍රාර්ථනාව 12 වතාවක් මේ කොලේ ලියන්න. ඉතින් හිතින් කියවමින් මේක ලියන්න පුරුදු වෙන්න. එහෙම කරද්දී ඉතා ඉක්මනින් ඔයාගේ අතහිතට මේ ප්‍රාර්ථනාව තැන්පත් වෙනවා. උදාහරණයක් බලමු. මාහට නව නිවසක් ලැබීම පිළිබඳව විශ්වයට ස්තුතියි. මාහට රුපියල් ලක්ෂ 10ක මුදලක් ලැබීම පිළිබඳව විශ්වයට ස්තුතියි. ඒ වගේ ඔයා කැමති ඕනම ප්‍රාර්ථනාවක් විශ්වයට කියන්න. මේක ලියලා ඉවර වෙලා කොලය 4 වතාවක් ඔයාගේ පැත්තට නවන්න. නවලා ඒක ඔයා කැමති තැනකින් අරගෙන තියන්න. නැවත නැවත බලන්න එපා. ප්‍රාර්ථනාව ඊට උනාට පස්සේ අරගෙන ඒ කොලේ අරගෙන පුලුසා දාන්න. මේ විදිහට ප්‍රාර්ථනාව ලිව්වට පස්සේ ඒක අමතක කරලා සාමාන්‍ය විදිහට දවසේ වැඩ කටයුතු කරගෙන ඉන්න. කවදාවත් හිතන්න එපා තාම හරි ගියේ නෑ මගේ ප්‍රාර්ථනාව තාම ඊට උනේ නෑ එහෙම කිය දුක් වෙයි කාලය ගත කරන්න එපා. එහෙම වුණාම දන්නේම නැතුව ඔයාගේ මනස ඍණාත්මක වෙනවා. මනස ඍණාත්මක වෙනවා කියන්නේ ඔයාගේ ප්‍රාර්ථනාව ඉටු කරගන්න තව ගොඩාක් කාලයක් ගත වෙනවා. විශ්වය ගැන විශ්වාසයෙන් ඉන්න. ඒ ගැන හිතේ දෙගිඩියාවක් සැකයක් ඇති කරගන්න එපා. නිතරම Tamanට ලැබෙන හැම දෙයකටම ස්තුති කරන්න. එයා ගැන නිතරම ධනාත්මක යහපත් මනසකින් කාලය ගත කරන්න. ප්‍රාර්ථනා කරනවා ඊටමත් ඉක්මනින් ඔයාලගේ සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වෙන්න කියලා. හැමෝටම ගොඩාක් ස්තුතියි.